ආයුබෝවන් ඔබ සියලු දෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට වැදගත් වෙන රජයේ රැකියාවක් ගැන තමයි අද අපි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාවන් පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරප්පාඩු වී ඇති තනතුරු 4ක් බඳවා ගැනීම සඳහා සුදුසුකම්ලත් වෘත්තිකයින් විසින් අයදුම්පත් කැඳවනු ලබනවා. අපි දැන් සූදානම් වෙන්නේ මෙම තනතුරු මොනවාද යන්න පිළිබඳව මෙම තනතුරු වලට අවශ්‍ය වන සුදුසුකම් මොනවාද වගේම තෝරා ගන්නා ආකාරය පිළිබඳව කතා කරන්න. පළමු වන තනතුර වන්නේ පුරාවිද්‍යා නිලධාරී තනතුරයි. පුරප්පාඩු සංඛ්‍යාව 6යි. වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී MN3 යන වැටුප් පරිමාණය යටතේ ආරම්භක මූලික වැටුප රුපියල් 32200 සිට ගෙවනු ලබයි. වයස් සීමාව පිළිබඳව කතා කිරීමේදී වයස අවුරුදු 22ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ. අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් පුරාවිද්‍යා විශේෂ උපාධිය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් පුරාවිද්‍යාව විෂයක් සහිතව ලබාගත් සාමාන්‍ය උපාධියක් සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබිය යුතුය. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව කතා කිරීමේදී විවෘත තරග විභාගයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලබයි. පත්වීමේ ස්වභාවය පිළිබඳව කතා කිරීමේදී ස්ථීර සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියෝක්තිකයන්ගේ බාර අරමුදල් සඳහා හිමිකම් සහිතව පත්කර ගනු ලබයි. දෙවැනි තනතුර වන්නේ සංරක්ෂණ නිලධාරී තනතුරයි. පුරප්පාඩු සංඛ්‍යාව 11යි. වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී MN3 යන වැටුප් කේතය යටතේ ආරම්භක මූලික වැටුප රුපියල් 32200 සිට ගෙවනු ලබයි. වයස් සීමාව පිළිබඳව කතා කිරීමේදී වයස අවුරුදු 22ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ. අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් විද්‍යාවේදී නිර්මිත පරිසරය පිළිබඳ උපාධිය හෝ වාස්තු විද්‍යාවේදී උපාධිය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් පුරාවිද්‍යා විශේෂ උපාධියක් සමග ස්මාරක සංරක්ෂණය යන විෂයට අදාළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව කතා කිරීමේදී විවෘත තරග විභාගයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලබයි. මෙම තනතුරේ පත්වීම් ස්වභාවය පිළිබඳව කතා කිරීමේදී ස්ථීර සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියෝක්තිකයන්ගේ බාර අරමුදල් සඳහා හිමිකම් සහිතව පත්කර ගනු ලබයි. තුන්වැනි තනතුර වන්නේ පුරාවස්තු හෝ බිතු සිතුවම් සම්බන්ධ රසායන සංරක්ෂක තනතුරයි. මෙහි පුරප්පාඩු සංඛ්‍යාව 8යි. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී MN3 යන වැටුප් කේතය යටතේ මූලික ආරම්භක වැටුප රුපියල් 32200 සිට ගෙවනු ලබයි. වයස් සීමාව පිළිබඳව කතා කිරීමේදී වයස අවුරුදු 22ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ. මෙම තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් සහිතව බිතු සිතුවම් හෝ පුරාවස්තු සම්බන්ධව රසායන සංරක්ෂණ කටයුතු පිළිබඳ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් හෝ ඒ හා සමාන පිළිගත් ආයතනයකින් ලබාගත් සහතිකයක් තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය වන්නේ විවෘත තරග විභාගයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලබයි. මෙම තනතුරට අදාළව පත්වීමේ ස්වභාවය වන්නේ ස්ථීර
සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සඳහා හිමිකම් සහිතව පත්කර ගනු ලබයි. සිව්වැනි තනතුර වන්නේ කෞතුකාගාර නිලධාරී තනතුර. මෙහි පුරප්පාඩු සංඛ්‍යාව 3යි. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී MN3 යන වැටුප් කේතය යටතේ මූලික ආරම්භක වැටුප රුපියල් 32,200 සිට ගෙවනු ලබයි. වයස් සීමාව පිළිබඳව කතා කිරීමේදී වයස අවුරුදු 22ට නොඅඩු හා අවුරුදු 35ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ. මෙම තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් පුරාවිද්‍යා විශේෂ උපාධිය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් පුරාවිද්‍යාව විෂයක් වශයෙන් ඇතුළත් වනසේ ලබාගත් උපාධියක් සමග පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් ලබාගත් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය වන්නේ විවෘත තර්ක විභාගයක් හා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගනු ලබයි. මෙම තනතුරට අදාළ පත්වීමේ ස්වභාවය පිළිබඳව කතා කිරීමේදී තීර සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සඳහා හිමිකම් සහිතව පත්කර ගනු ලබයි. ඉහත සියලුම තනතුරු සඳහා පොදු සුදුසුකම් වශයෙන් සෑම අපේක්ෂකයෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුයි. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. වෙනත් සුදුසුකම් වන්නේ රජයේ රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයෙන් යුතු අයදුම්කරුවන්ගේ අයදුම්පත් සමග තනතුරට තෝරා ගතහොත් නිත්‍ය තනතුරෙන් නිදහස් කරන බවට තම ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය ඇතුළත් ලිපියක්ද සහිතව ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනට සියලුම සුදුසුකම් සපුරා තිබිය යුතුයි. මේ සඳහා ඉදිරිපත් වීමට අභිලාෂය පළ කරන අයදුම්කරුවන් තිරයේ දිස්වන වෙබ් අඩවිය මගින් බාගත කරගනු ලබන අයදුම්පත් සම්පූර්ණ කර තමාගේ සුදුසුකම් සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ලේඛනවල පිටපත්ද සමග 2025 මාර්තු 24 දිනට පෙර ලැබෙන ලෙසට තිරයේ දිස්වන ආකාරයට ලියාපදිංචි තැපෑල මගින් පමණක් එවිය යුතුයි. අයදුම්පත් ඉදිරිපත් කරන ලිපි කවරේ ඉහළවම් කෙළවරේ අයදුම් කරනු ලබන තනතුර නිවැරදිව සටහන් කළ යුතුයි. ඔබට මෙහි අයදුම් පත්‍රය බාගත කරගත හැකි වෙබ් අඩවිය පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම අයදුම් පත්‍රය අපගේ වෙබ් පිටුව හරහාද ඔබට බාගත කරගත හැක. එහි ලින්ක් එකද පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කර ඇත. එහිදී ඔබට අපගේ වෙබ් පිටුව හරහා වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා. මෙවැනි වටිනා රජයේ රැකියා අවස්ථාවන් ගැසට් වූ සැනින් ඒ සඳහා අයදුම් කරන ආකාරය අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් පිළිබඳව දැනගැනීමටත් මෙම රජයේ රැකියාවන් වලට අදාළ අයදුම් පත්‍ර ලබා ගැනීමටත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සියලුම රැකියාවන් එසැනින් දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකටත් join වෙන්න. මෙම වටිනා රජයේ රැකියා අවස්ථාව ඔබගේ මිතුරන් සමගත් බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔබට ජය!